දන් දෙන්න යන ඔබ මේ කාරණා හොඳට පින්වතුනි තේරුම් ගන්න දෙන කෙනා ගැන හොයන්න යන්න එපා. දරුණු වරදක් මේ සමාජය අපි කරනවා. ඒ දෙන කෙනා ඒ දේ අරගෙන මොනවත් කළත් ඔබට අදාළ නැහැ. මොකද දන් දීම කියලා කියන්නේ හිතෙන් අතහැරලා දෙන එකක්මයි. එහෙමයි. ඒකෝර දානීය කියලා කියන්නේ පරිත්‍යාග සිතුවිල්ලක්මයි. දානීය කියලා කියන්නේ අපි ළඟ තියෙන දෙයක් කිසිදු දෙයක් අපේක්ෂාවෙන් තොරව අනේකාට ප්‍රදානීය කිරීමයි. එහෙමනම් දානීය විවෘතව නිර්වචනය කරලා තියෙන්නේ. ඔබට පදනමක් නිවැරදිව ගොඩනගා ගන්න පුළුවන් නම් ඔබ දෙන දේ සිතින්ම අතහැරලා දෙන්න ලබාගත් කෙනා මොනවා කළත් ඔබට අදාළ නැහැ. එහෙමයි අපිට. අද සමාජයේ මේක නොදන්නකම නිසා දීලා ඒ ගැන පුදුම විදියට හොයනවා. එහෙමයි. ප්‍රශ්න තියෙන්නේ නේද? සැබවින්ම අතහරින කෙනා අය අල්ප මාත්‍රික දෙයක්වත් හිතේ ඇති කරගන්නේ නැහැ. පැහැදිලි. අපි බුදුරජාණන් වහන්සේ තාම ලස්සන සූත්‍ර දේශනාවක පෙන්නනවා චලංග දාන. එහෙමයි. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ චලංග දාන කියන සූත්‍ර දේශනාවේ පෙන්නනවා දානයක් දෙනකොට අවස්ථා තුනක් ඊටාම හොඳින් පරිස්සම් කරගන්න කියලා. එහෙමයි අපේ. పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා. දන් දෙන්නට කලින් ඇතිවෙන හිත පෙරසිත. එහෙමයි. දානිය දෙනකොට ඇතිවෙන සිත මැද සිත. එහෙමයි. දානෙ දීලා අවසන් වෙලා නැගෙන සිතවිල්ල අපි කියනවා අවසාන සිත අපර චේතනා. මේ තැන් තුනේදීම දන් දීමට පුරුදු වෙච්ච හිත අවස්ථා තුනේදීම මොකද බුදුහාමුදුරුව අපිට පෙන්වන්නේ කලබල කරගන්න එපා. මොකද ඒ එක තැනක කලබල වීම ඔබට ඒ රැස් වෙන ත්‍රි හේතුක උත්කෘෂ්ඨ මහා පින අඩු වෙන්න හේතු වෙනවා. එහෙමයි. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන කාරුණික සදහැවතුනි ඔබ තේරුම් ගන්න ඔබ කරන පුංචි දේ ඔබ යමකට යමක් දෙන්න ඔබ හුරු වෙනවා නම් ඒ දේ මුළු හිතින්ම දීලා ඉවර කරන්න. ඔබ දෙන පාන් කෑල්ල ඔබ දෙන උදෑසන ඔබ ළඟ තියෙන දේන් ඔබ දෙන ඒ බනිස් ගෙඩිය ඔබට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් මහා පිනක් රැස් කරගන්න අවස්ථාවක් කරගන්න. එහෙමයි. එලස නොවි දීලා ඔබ හොයනවා නම් නැවත නැවත විපරම් කරනවා නම් ඔබ කෝටියක් දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. ඔබට එයින් ලැබෙන්න ඕනේ මහා උත්කෘෂ්ඨ පින ඔබට ළඟා කරගන්න බැරි වෙලා යනවා. ඒ නිසා නූතන ලෝකේ නොදන්න අය මේ විදිහට විපරම් කළත් දන්න අය මුළු හදවතින්ම දීලා ඉවර කරලා මහා පින් රැස් කරගන්නවා.